සුබ දවසක් ඔයාලා හැමෝටම. මේක තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. අද දවල් මං කෑම උයපු වීඩියෝ එක. අද මං උයන්නේ පරිප්පුයි, රාබුයි, සෝයා මීටුයි. මුලින්ම ඔයා හදන එළවලු වලට ඕනි ලූණු, මිරිස්, සුදු ලූණු. එතකොට ඔයා ඒ එළවලු වලට කපා ගන්න ඕනි හැමදේම දාගන්න. තක්කාලි ඕන නම් තක්කාලි, මාළු, මිරිස් එහෙම තමුන් කැමති. තමුන් දැන් දෙයක් හදනවා නම් ඒකට අවශ්‍ය කපන කොටන ජාති ටික මං කරන්නේ මුලින් කපා ගන්න එක. දැන් මං හදන වර්ග 3ටම ඕනි කරන සුදු ලූණු, එතකොට දී ලූණු, මිරිස් ඒ හැමදේම කපා ගන්නවා. මට තක්කාලි ඕන වෙන්නේ රාබු එකට දාන්නයි, සෝයා මීට් වලට දාන්නයි. මම දැන් ඒ ටිකත් ඔක්කොම හිමිහිමිට කපා ගත්තා. දැන් අපි රාබු ගෙඩිය මට ඒ රාබු ගෙඩිය අපි දෙන්න විතරයි ඉන්නේ. ඉතින් ගෙඩියම දෙන්නෙක්ට කන්න වැඩි. ඒ හින්දා මම භාගයක් ගත්තේ ඔයන්න. ඒකෙත් මෙහෙම පොතු අරගන්න. ගොඩක් දෙනෙක් රාබු ගන්න කැමති නෑ. මේ රෙසිපි එකට හදලා බලන්න ඇත්තටම හරිම රසයි. මටත් මගේ යාළුවෙක් තමයි කිව්වේ මෙහෙම හදලා බලන්න මේ කියලා. ඇත්තටම රසයි. නැත්තම් මාත් ඉස්සෙල්ලා රාබු ගන්න එච්චර මේ කැමති කෙනෙක් නෙවෙයි. රාබු කනවා නම් හොඳයි. මං අහලා තියෙනවා මුත්‍රා අමාරු වලට එහෙම හොඳයි කියලා. කියන්නේ ඒ අසනීප තියෙනම් රාබු හොඳයි කියලා මං අහලා තියෙනවා. ඉතින් රාබු කන්න ඕනි එළවලුවක් අපි නොකා හිටියට. මං රාබු ටිකත් මේ විදිහට පොඩි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ රාබු වලට මම මෙන්න මේ කරවල මේ කෙලවල්ලා කරවල මම ලංකාවෙන් එනකොට අරගෙන ආවේ. හරියම හයියයි යන්නේ. මං චුට්ටක් පෙඟෙන්නක් දාලා තිබුණා. ඒත් මේ ඒ කෑල්ල කපන්න යෝධ බල යෝධ ශක්තිය ඕනි. ඇත්තටම ඇඟිලි ටික රිදෙනවා. අත් දෙකේම ඇඟිලි ටික රිදෙනවා. මේ අනිත් එක මගේ පිහිය කැපෙනවත් අඩුයි. ඊට පස්සේ මම දැන් පරිප්පු එකට මිරිස් කොඩු 3-5 කොඩු, කහ කොඩු, කුරුඳු චුට්ටක්, එතකොට උම්මලකඩ ඔලු හාල් චුට්ටක්, ඊට පස්සේ සීනි ටිකකුත් දාලා වතුර ටිකක් දාලා මම දැන් ලිපේ තිබ්බා. අනේ මගේ භාජනය ගැන ලොකුවට හිතන්න එපා. ඒක කොච්චර හේදුවත් ඔය පාටයි. අර ඒක පොඩක් කුරුබුහුටි භාජනයක් හින්දා මම ඒක උයන්න ආසයි. රයිස් කුකර් එකක් ටිකක් පරණයි. ඒක තාම වැඩ හින්දා මට ඉතින් අලුත් එකක් ගන්න උවමනාවක් නැහැ. දැන් පරිප්පු එක ටිකක් තැම්බීගෙන එනකොට මම පොල් කිරි ක්‍රීම් එක මෙහි තියෙන්නේ කොකනට් ක්‍රීම් එක. ඒකෙන් ටිකක් දැම්මා. දාලා හොඳට හැඳිකා ගත්තා. ඊට පස්සේ දැන් අපි සෝයා මීට් එක මම පෙඟෙන්න දාලා තිබුණේ. ඒකට වතුර ටිකක් දාලා හොඳට වතුර ටික යන මිරිකගෙන වෙන භාජනයකට දාගන්න. ඊට පස්සේ මේ සෝයා මීට් එකේ මෙන්න මේ තියෙන පැකට් එක. ගොඩක් අය මේක දාන්නේ නැහැ වුණාට ඉතින් මම දාන එක දාපුවම රසයි. ඒ හින්දා මම ඒක දාගත්තා. ඒකට ඊට පස්සේ දාගන්න මගේ පරිප්පු එක දැන් හැදිලා ඉවරයි. මම වැඩිය පොද්ද තිබ්බේ නැහැ. චුට්ටක් හිඳෙන්න වගේ තමයි හදාගත්තේ. ඊට පස්සේ දැන් අපි සෝයා මීට් එක හදන්න මම භාජනයේ ලිපේ තිබ්බා. මම චුට්ටක් අර තෙලෙන් ලුණු මිරිස් ටික පොඩ්ඩක් කරකලා අබ චුට්ටක් දාලා එහෙම ඊට පස්සේ කිරි දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ. දැන් භාජනේ රත් වුණාට පස්සේ අන්න එහෙම අබ ටිකක් දාලා ඔයා කපාගත්ත සුදු ලුණු, මිරිස්, ලුණු ඒ ටික දාලා පොඩ්ඩක් රන්වන් පාට වෙනකම් හොඳට බැද ගන්න. ලුණු, මිරිස්, කරපිංචා ඒ ඔක්කොම ටික දාගන්න. මම ඊට පස්සේ අනිත් ලිපත් ඔන් කරගත්තා. මේ රාබු එක හදාගන්න නැත්නම් වෙලා යනවා. හින්දා එකපාර ඊට පස්සේ මම අර පහේ හොඳට කලවම් කරලා තියාගත්ත සෝයා මීට් එක අර ටික බැදුනට පස්සේ ඒ සෝයා මීට් එක මේ භාජනයට දාගන්න. දාලා හොඳට කලවම් කරගෙන නැත්නම් අඩි යල්ලයි. ඒකට මම අර මිරිස් කුඩු 3-5 කුඩු චුට්ටක්, මේ කුරුඳු පොත්තක්, ඔලු හාල් චුට්ටක් ඒවත් දැම්මා. දැන් මම මේ රාබු එක හදන්න තමයි හදන්නේ. ඇත්තටම මේ රෙසිපි එක හරි රසයි. මම ඊට කලින් මේ
තක්කාලි දාලා හැම රාබු හදලා තිබුණේ නැහැ. ඉස්සර අපේ අම්මා හැම හදනවා ඉතින් අල හරි පරිප්පු හරි දාලා ඊට පස්සේ ටෙම්පරාදු කරලා. කිරි දාලා පස්සේ ටෙම්පරාදු කරලා. දැන් මේක මම මේ කරවල කැලේ ටික මුලින් බැද ගන්නවා චුට්ටක් තුල. ඊට පස්සේ ඒකට කහ චුට්ටක් දාන්න මුලින්ම ලුණු දාන්න එපා. මොකද කරවල වල ලුණු රස තියෙන හින්දා. ලුණු වැඩි වෙන්න පුළුවන්. අර හොඳට මේ කරවල වලට කහ චුට්ටක් අර පාට එන්න මම චුට්ටක් කහ බදිනකොටම කහ දානවා. ඊට පස්සේ ආ කපාගත්ත රම්පේ කරපිංච ලුණු සුදු ලුණු ගෙඩිය ඒ ටිකත් බෙද ගන්න. ඒ ටිකක් චුට්ටක් ෆ්‍රයි වුණාට පස්සේ ආ කපාගත්ත රාපු ටිකයි තක්කාලි ටිකයි දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මිරිස් පොඩි පොඩ්ඩක් තුන පහ පොඩි චුට්ටක් ඒ චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. අඩි අල්ලන්නේ නැදී තියාගන්න. ලුණු චුට්ටක් දාන්න දැන්. ඔයගේ රසයේ තරමට ඒ කියන්නේ කරවල වලත් ලුණු තියෙන හින්දා ලුණු ගැන සැලකිලිමත් වෙන්න. ඒ අතරේ සෝයා මීට් එකට මම කිරි චුට්ටක් දාගත්තා. ඒකත් අඩි අල්ලන්නේ නැදී කැටි ගහන නැදී හැඳි ගාගන්න. මං අද කිසිම එළවලුවක් වැඩිය සැරට හදාගත්තේ නැහැ. ඔක්කොම චුට්ටක් කිරට වගේ තමයි. මිරිස් චුට්ට දැම්මේ හැම එකකටම. ඊට පස්සේ දැන් කරවල ටිකක් බැදිලා තියෙන හින්දා රාබුත් ලොකුවට තැම්බෙන්න දෙයක් නැහැ නේ. මද ගින්දරේ උයා ගන්න. මගේ බත් එකත් ඉදිලා මෙන්න අපි හදාගත්ත රාබු එක තියෙනවා. සෝයා මීට් එකත් මම මිරිසට නෙමෙයි හදාගත්තේ. පරිප්පුත් හින්දලා හදාගත්තා. ඊට පස්සේ ඉක්මනට තියෙන භාජන ටිකත් හොදලා දාගත්තා. එතකොට ලේසි යන්නේ අර බඩු ගොඩ ගහනවාට මං ආස නැහැ. මං හැමදාම ඔයාලා ඉක්මනට ඒ ටිකත් හොදලම දානවා. එහෙනම් අපි දවල්ට කමු. බාස්මති හාල් එකෙන් උයාගත්ත බත් එක මම මේ මැටි පිඟාන ලංකාවෙන් එනකොට අනේ අරගෙන ආවේ. ඇත්තටම ආසාවට අරගෙන ආවේ. ඔයාගත් ඔක්කොම බෙදාගත්තා. මම පපඩනයකුත් බෙදගත්තා. ඊට පස්සේ අපි ඉතින් කෑවා. හස්බන්ඩ් ලන්ච් වලට ආවට පස්සේ කෑවා. මේ අපේ හස්බන්ඩ් හැමදාම මේ දවල්ට කාලා මේ තේ එකක් බොනවා. මාත් ඉතින් එයාගේ තේ එකේ මේ ඉන්නේ. එයාගේ තේ එකෙන් බිස්කට් එකක් ඔබලා කෑවා. එහෙනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ආපහු දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.